ඔබ දන්නවද? එක පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් පළල පියාපත් තියෙන රෝද 32ක් මට ගොඩ බහින ටොන් 640ක් බර අහසේ තියාඹපු යෝධයෙක් ගැන. මේක විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. මේ ලෝකයේ මෙතෙක් බිහි වූ විශාලතම ගුවන් යානයේ සැබෑ කතාවයි. මේ යෝධයාව නිර්මාණය කරන්න හේතුව මොකද්ද? මේ කතාව පටන් ගන්නේ 1980 දශකයේ ලෝක බලවතුන් දෙදෙනෙක් ඇමරිකාවයි සෝවියට් සංගමයයි අභ්‍යවකාශය දිනා ගන්න දැවැන්ත තරගයක යෙදලා හිටපු කාලෙක. සෝවියට් සංගමය Tamanගේම අභ්‍යවකාශ ෂට්ලයක් නිර්මාණය කරනවා. ඒක නම බුරාන්. හැබැයි ප්‍රශ්නයක් තිබුණා. මේ දැවැන්ත බුරාන් ෂට්ලය සහ ඒක අභ්‍යවකාශයට ගෙනියන එනර්ජියා රොකට්ටුවේ කොටස් හදන තැන ඉඳන් දියත් කරන තැනට ගෙනියන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒකට විසඳුම තමයි ම්‍රයා. ඉතින් ඇන්ටනෝම් නිර්මාණකාරයන්ෂයේ ඒ වෙනකොටත් හදලා තිබුණු AN124 කියන විශාල යානය අරගෙන ඒක තවත් විශාල කරනවා. එන්ජින් 4ක් වෙනුවට එන්ජින් 6ක්, රෝද වැඩිපුර ප්‍රමාණයක් සහ යානයේ පිට උඩ බුරාන් ෂට්ලේ තියාගෙන යද්දී සමබරතාවය රකින්න විශේෂ ද්විත්ව වල්ගයක් එකතු කරලා මේ අද්විතීය යෝධයාව බිහි කරනවා. ම්‍රියාගේ හැකියාවන් ඇදහිය හැකි නෑ. එන්ජින් 6ක්, පියාපත් අතර දිග මීටර් 88.4ක්, හරියට පාපන්දු මිටියක පළල වගේ. උප්පරිම බර ටොන් 640ක්. ඒ කියන්නේ සාමාන්‍ය මග්ගි ගුවන් යාන 3ක් විතර එකතු කරාම තියෙන බර. රෝද 32ක් මේ දැවෙන්ත බර දරා ගන්න. ඒ වගේම යානයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම උඩට උස්සලා දුම්රි එන්ජින, සුලන් ටර්බයින තල වගේ ලෝකයේ වෙන කිසිම යානයකට ගෙනියන්න බැරි බහඬ පඩවන්න පුරුවන්කම තිබුණා. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු බුරාන් වැඩසටහන නතර වූ අතර AN-225 යානය වසර ගණනාවක් භාවිතයෙන් තොරව ගබඩා කර තබන ලදී. නමුත් 2000 දශකයේ මුල් භාගයේදී එය ප්‍රතිසංස්කරණය කර වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ ප්‍රවාහන යානයක් ලෙස නැවත සේවයට එක් කරන ලදී. එතැන් සිට එය ආලෝක වාර්තා 240කට වඩා Tamanගේ නමට ලියාගත්තා. ලෝව වෙනත් කිසිදු ගුවන් යානයකට ප්‍රවාහනය කළ නොහැකි අතිශය විශාල සහ බර අධික භාණ්ඩ ලෝපුරාගෙන යාම සඳහා ම්‍රියා යොදාගෙනිනි. උදාහරණ ලෙස දැවැන්ත විදුලි ජනක යන්ත්‍ර, විශාල ඉදිකිරීම් උපකරණ, COVID-19 වසංගතය අතරතුර වෛද්‍ය සැපයුම් ටොන් ගණනින් ප්‍රවාහනය කිරීම. 2022 පෙබ්‍රවාරි 24 වන දින රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන විට AN-225 ම්‍රියා යානය නඩත්තු කටයුත්තක් සඳහා කීයව් අගනුවරාසල හොස්ටමෙල් ගුවන් තොටුපළේ ගරාජයක නවතා තිබුණා. එම ගුවන් තොටුපළ සඳහා වූ දරුණු සටන් අතරතුර යානය නවතා තිබූ ගරාජයට එල්ල වූ ප්‍රහාරයකින් එය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ විය. මෙම විනාශය ගුවන් සේවා ලෝලින්ට මෙන්ම යුක්‍රේන ජනතාවටද විශාල කම්පනයක් ඇති කළේය. ඒත් යුක්‍රේන ජනතාව කියන්නේ සිහින කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. විනාශ වුණත් ම්‍රියා කියන්නේ මිනිස් හැකියාවේ, ඉංජිනේරු විද්‍යාවේ සහ නොසැලෙන අදිෂ්ඨානයේ සංකේතයක්. දෙවනි ම්‍රියා යානයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් දැනටමත් අඩක් නිම කරලා තියෙනවා. ඒ නිසා අනාගතයේ දවසක මේ දෙවන්ත සිහිනය නැවතත් අලු අතරින් නැගිටලා අහසට යන දවසක් ඒවි කියලා මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ තවත් දැනුම විස්මිත තොරතුරු පිරුණු වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පහලින් comment කරන්න. ඔබ හිතනවද ම්‍රියා යානේ නැවත ගොඩනගන්න පුළුවන් වෙයි කියලා? ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.